මෙන්න මේ වීඩියෝ එක බලන්න. මෙන්න මේ 90 ඩිග්‍රී කියපු මාළුවා උස්ම ගන්න බැරි වෙලා අන්තිම විනාඩියෙන් ඉන්නේ. මේ මාළුන්ට මොනවද උනේ? මේ අරවානේ අයිතිකාරයා 150ක් වෝටර් චේන්ජ් එක දීලා. ඊට පස්සේ මේ මාළුන්ට මේව වෙලා තියෙන්නේ. අරවානට මේව වෙන්න කොහමද වෝටර් චේන්ජ් එක බලපන්නේ? ලංකාව SLS ප්‍රමතිය හනුව ඉසබීජ නැති කරගන්න අපි ක්ලෝරින් පාවිච්චි කරනවා. මේ කිමිකල් එක අරවානගේ ගිල්ස් වලට ඇතුළු වුණා පස්සේ සෙවල පඩලමක් පැදිලා මාළුන්ට උස්ම ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා තමයි මේ මාළුවා ඒ වගේ අන්බැලන්ස් වෙන්නේ. මේක തന്നെ ට්විස්ට් එක තමයි මෙයා ඇන්ටි ක්ලෝරින් එක යූස් කරලා මේ මාළුන්ට මේම වුණා. ලංකාවේ තියෙන ටැප් වතුර එකකින් ක්ලෝරින් මට්ටම හැමදාම එක විදිහට නෙමෙයි. විශේෂයෙන් වැස්ස කාලේ වතුරව ක්ලීන් කරගන්න ක්ලෝරින් මට්ටම වැඩි කරනවා. ඒ වෙලාව අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඇන්ටි ක්ලෝරින් ප්‍රමාණයක මදි වෙනවා. දැන් බලමු ඒ අරවණාව කොහොමද බේරගත්තේ කියලා. ඉස්සරහම ඒගොල්ලෝ විටමින් C බේස් තියෙන වෝටර් කන්ඩිෂනර් එක දාන ප්‍රමාණයට වඩා වැඩියෙන් දාලා ක්ලෝරින් ගතිය එක අඩු කරා. ඊට පස්සේ යූස් කරලා තියෙන්නේ ඇක්වැරියම් සෝල්ට් එක. සාමාන්‍යයෙන් ඩැමේජ් වෙලා තියෙන ගිල්ස් ටික සනීප කරගන්න. එංගේ බෙදලා තියෙන අමතරව සෙමතට්ටුව දිය කරලා ඔක්සිජන් සැපයුම හරියාකාරව දෙන්න. මේ ප්‍රොසීජර් එක කරා පස්සේ මේ මාළුන්ට හොඳ වෙලා එයා ස්විම් කරන්න පටන් ගත්තා. මාළුන්ට මේම වෙන හේතුව එකපාරම ලොකු වතුර ප්‍රමාණයක් මාරු කරන එක. එහෙම කරොත් ක්ලෝරින් එක විතරක් වෙනස් වෙන්නේ. වතුරේ තියෙන ටෙම්පරේචර් එකයි pH එක ඔක්කොම වෙනස් වෙනවා. ඒක මාළුන්ට හානියක් වෙනවා. ඔයාලා හාදරේ මාළු හදන්න හයනවා. ඇක්වැරියම් සෝල්ට් එක, වෝටර් කන්ඩිෂනර් එක, ටෙස්ට් කිට් එක තියාගෙන ඔයා ඇක්වැරියම් එක ලස්සනට ඇති කරගන්න. මේ වගේ ඉන්ටරෙස්ටිං ඉන්ෆර්මේෂන් එක දැනගන්න අපේ page එක ෆලෝ කරන්න.